යාළුවෝ හැමෝම SL ස්ටෝරි ටියුබ් එකට ආදරයෙන් පිළිගන්නවා. අපි අද 2016 දී තිරගත වුණු සුපර්නැචරල් හොරර් ගණයට වැටෙන චිත්‍රපටයක් වන Drag Me to Hell මූවී එක රිවිව් කරන්නයි හදන්නේ. ඉතින් ඔයාලා මේ චිත්‍රපටිය බලන්න හිතාගෙන ඉන්නවා නම් කතාව ස්පොයිල් කරගන්න කැමති නැත්නම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න. ඒ වගේම වීඩියෝ එක බලලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. එහෙනම් අපි කෙලින්ම කතාවට යමු. 1969 වර්ෂයේදී එක පවුලක් එයාලගේ දරුවත් තරන් බලවත් කට්ටනියෙක් වන ෂෝන් සැන්ඩිනා ළඟට එනවා උදව් ඉල්ලගෙන. මේ දරුවා දවස් 3කට විතර කලින් අහිකුන්ටක කරත්තයකින් මාලයක් හොරකම් කරලා තිබුණා. ඉතින් මේක ගත්තට පස්සේ යම්කිසි අద్భుත බලවේගයක් ඔහු පසුපස එනවා කියලා ඔවුන් හිතනවා. ඉතින් මේ කට්ටනි ගෑනු කෙනාට තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔවුන් දරුවව ඉක්මනින් ඇතුළට අරගෙන යනවා. ඒත් ඔහු පසුපස එන අමනුෂ්‍ය බලවේගය තව තවත් බලවත් වෙන්න ගන්නවා. ඉතින් ෂෝන් සැන්ඩිනාගේ යාගයට මේ අමනුෂ්‍ය බලවේගය ගොඩක් බාධා කරා. කොහොම හරි ඇය යාගේ ඉවර කරන්න කලින්ම ඇයට කර කියා ගන්න දෙයක් නැතිව සැන්ඩිනා බලාගෙන ඉද්දිම මේ අමනුෂ්‍ය බලවේගය මේ දරුවාව අපායට ඇදලා ගන්නවා. ඊට පස්සේ කතාව අපිට පෙන්වන්නේ 2009 අවුරුද්දේ ලොස් ඇන්ජලිස් නගරයේ ජීවත් වෙන ක්‍රිස්ටින් කියලා ලස්සන තරුණ ගෑනු ළමෙක්වයි. මෙයා බැංකුවක ලෝන් ඔෆිසර් කෙනෙක් විදිහට තමයි වැඩ කරේ. එයා Taman වැඩ කරන තැන හැමෝගෙම හිත දිනාගෙන හැමෝටම උදව් කරමින් Tamanගේ ජොබ් එක කරගෙන හිටියා. ඉතින් ක්‍රිස්ටින්ගේ බොස් එයා වෙතන ඇසිස්ටන්ට් මැනේජර් කරන්න කැමැත්තෙන් හිටියේ. ඒ වුණාට මේ තනතුර ලබා ගන්න එයාට ස්ටූ කියන කෙනා එක්ක ලොකු තරගයක් තිබ්බා. ඉතින් බොස් එයාට හැම වෙලේම උපදෙස් දුන්නේ මේ අලුත් තනතුර ලබා ගන්න නම් මිනිසුන්ට හැම වෙලේම උදව් උපකාර කරනවා වගේම කම්පැනි පැත්තෙනුත් හිතලා දැඩි තීරණ ගන්න බලන්න කියලා. ක්‍රිස්ටින්ගේ බොයිෆ්‍රෙන්ඩ්ගේ නම ක්ලේ. එයා යුනිවර්සිටි එකේ ප්‍රොෆෙසර් කෙනෙක්. දවසක් එයාලා දෙන්න දවල් කෑම ගන්න අතරතුර ක්‍රිස්ටින් එයාට බැංකුවෙන් හම්බ වුණු දුර්ලභ කොයින් එකක් ක්ලේට දෙනවා. මොකද එයා කාසි එකතු කරන්න කැමති වුණ නිසා. ක්‍රිස්ටින් එයාගේ ඔෆිස් එකෙන් එළියට යන අතරතුර පොඩ්ඩකට නැවතිලා වතුර ටිකක් බොනවා. මේ අතරතුර ක්ලේ එයාගේ අම්මා එක්ක ෆෝන් එකෙන් කතා කරන දේවල් එයාට ඇහෙනවා. ක්ලේගේ අම්මා ක්‍රිස්ටින් වගේ ගම්බද තුප්පත් කෙල්ලෙක්ව ඔහු විවාහ කරගන්නවට කැමති නෑ කියලා ඔහුට කියනවා. ඒ වුණාට ක්ලේට ඕන වුණා ක්‍රිස්ටින්ව කොහොම හරි එයාගේ ගෙදරට එක්කගෙන ගිහින් අම්මටයි තාත්තටයි අඳුන්වලා දෙන්න. ඉතින් එයා කොහොම හරි අම්මව කැමති කරගෙන ඒකට දිනක් දාගන්නවා. ඉතින් මේක ඇහුණාට පස්සේ දා දවසම අප්සෙට් එකෙන් තමයි ක්‍රිස්ටින් හිටියේ. කොහොම හරි ක්‍රිස්ටින්ව හම්බ වෙන්න බැංකුවට වයසක ගෑනු කෙනෙක් එනවා. එයාට එයාගේ ලෝන් එක ගෙවා ගන්න අමාරු නිසා තව ටික කාලයක් ඒ වෙනුවෙන් කල් දෙන්න කියලා එයා ක්‍රිස්ටින්ගෙන් ඉල්ලා සිටිනවා. මෙයාගේ නම සිල්වියා ගානුෂ්. ඉතින් මීට කලිනුත් දෙපාරක්ම එයා ලෝන් එක ගෙවන්න බැරි නිසා කල් අරගෙන තිබුණා. මේ වතාවේ ලෝන් එක ගෙව්වේ නැත්තම් එයාගේ ඊටම බැංකුවට පවර ගන්නවා කියලා දන්නවලා තිබුණු නිසා තමයි එයා ආයෙමත් පාරක් ලෝන් එක ගෙවන්න කල් ඉල්ලගෙන බැංකුවට ඇවිත් තිබුණේ. ක්‍රිස්ටින් එයාට උදව් කරන්න හිතාගෙන එයාගේ බොස්ව හම්බෙලා මේ ප්‍රශ්නය ඔහුට කියනවා. ඔහු කියනවා මේ ලෝන් එක ගෙවන්න තව කාලයක් ලබා දෙනවාද නැත්නම් මෙයාගේ ඉඩම බැංකුවට පාර ගන්නවාද කියන කාරණය ක්‍රිස්ටින් තනියම තීරණය කරන්න ඕන කියලා. ක්‍රිස්ටින්ට තේරෙනවා එයාට ඇසිස්ටන්ට් මැනේජර් වෙන්න ඕනේ නම් එයාගේ බොස් එයාට කම්පැනි එක වෙනුවෙන් දැඩි තීරණ ගන්න පුළුවන්ද බැරිද කියලා ඇයව පරීක්ෂා කරලා බලනවා කියලා. ඉතින් එයා සිල්වියාට ගිහින් කියනවා ලෝන් එක ගෙවන්න තව කල් දෙන්න බෑ කියලා. ඉතින් මේ වයසක ගෑනු කෙනා ගොඩක් කලබලයටපත් වෙනවා. එයා ක්‍රිස්ටින්ට කන්නලව් කරනවා. ඒ විතරක් නෙමෙයි එයා ක්‍රිස්ටින් ළඟ දනින් වැටිලා උදව් ඉල්ලනවා. ඉතින් ක්‍රිස්ටින් එයාව මගහරිමින් එයාගෙන් බේරෙන්න උත්සාහ කරනවා. ඒත් මේ වයසක ගෑනු කෙනා හිතන්නේ ක්‍රිස්ටින් එයාට ලැජ්ජ කරලා එයාට පහර දුන්නා කියලා. මේ නිසා එයාට ගොඩක් තරහ යනවා. කොහොම හරි සිකියුරිටි එකෙන් ඇවිත් සිල්වියාව එතනින් එළියට ඇදගෙන යනවා. ඊට පස්සේ ක්‍රිස්ටින්ගේ බොස් එයාට කියනවා ඔයා බැංකුවේ අවශ්‍යතාවය වෙනුවෙන් නිවැරදි තීරණයක් ගත්තා කියලා. ඊට පස්සේ බොස් ක්‍රිස්ටින්ට බැංකුවට වැදගත් ක්ලයන්ට් කෙනෙක්ගේ ෆයිල් එකක් ගෙනත් දෙනවා ඒක ගැන පරීක්ෂා කරලා දෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි. ඔහු එයාට කියනවා බැංකුවේ ඇසිස්ටන්ට් මැනේජර් වෙන්න ඉන්න අයගේ ලිස්ට් එකේ ඔයාගේ නම උඩින්ම තියෙනවා කියලා. ක්‍රිස්ටින් එදා රෑ වැඩි ඉවරලා ගෙදර යන්න කියලා එයාගේ කාර් එකට නැග්ගම ඒක පිටිපස්සේ සිල්වියා ඉන්න බව එයා දකිනවා. සිල්වියා ක්‍රිස්ටින්ට කියනවා උඹ මට ලැජ්ජ කරා කියලා. ඊට පස්සේ තරහෙන් එයාගේ කොණ්ඩෙන් නැදලා අරගෙන ක්‍රිස්ටින්ගේ කනට ලං වෙලා ඇයට ශාපයක් කරන්න උත්සාහ කරනවා. ක්‍රිස්ටින් නිකන් හිටියේ නෑ. එයාත් සිල්වියාට පහර දුන්නා. එයාලා දෙන්නම කාර් එක ඇතුලේ පොර බදින අතරතුර කාර් එක ගිහින් තව කාර් එකක හැප්පෙනවා. සිල්වියා විසි වෙලා ගිහින් ඉස්සරහා සීට් එකේ වැදුණු පාර එයාගේ බොරුදත් ඇන්දත් ගැලවිලා යනවා. මේ වයසක ගෑනු කෙනා ආයෙමත් ක්‍රිස්ටින් ළඟට ඇවිත් දත් නැති කටෙන් එයාව හපා ගන්න උත්සාහ කරනවා. ක්‍රිස්ටින් එයාව තල්ලු කරලා දානවා. සිල්වියා බොරුදත් සෙට් එක දාගෙන ක්‍රිස්ටින්ට ආයෙමත් පහර දෙන්න ළඟට එනකොට ක්‍රිස්ටින් එයාගේ කටට අඩි රූලක් ඔබනවා. ඊට පස්සේ ක්‍රිස්ටින් එයාව කාර් එකෙන් එළියට තල්ලු කරලා දානවා. සිල්වියා තරහෙන් ඇවිත් කාර් එකේ වීදුරුව කඩලා ක්‍රිස්ටින්ව එළියට ඇදලා ගන්නවා. සිල්වියා ක්‍රිස්ටින්ගේ ඇඳුමෙන් පොත්තමක් කඩලා අරන් ඒකට ලාමියාගේ ශාපයක් ජප කරලා ආයෙමත් ඒක එයාට දෙනවා. ක්‍රිස්ටින්ට ළඟදීම එයා ළඟට ඇවිත් එයාගෙන් සමාව ගන්න වේවි කියලා සිල්වියා ක්‍රිස්ටින්ට කියනවා. පස්සේ දවසක ක්‍රිස්ටින් ක්ලේ එක්ක වැඩ ඇල්ලලා ගෙදර එන ගමන් ශාස්ත්‍ර කියන තැනක් දැකලා ඒක ඇතුළට ගිහින් බලමුද කියලා ක්ලේගෙන් අහනවා. ක්ලේ
ශාස්ත්‍ර වගේ දේවල් ගැන වැඩි විශ්වාස කරන්නේ නැති නිසා එතනට යන්න එච්චර කැමති වෙන්නේ නැහැ. ඒත් ක්‍රිස්ටින් නිසා ඔහු එයත් එක්ක ඇතුළට ගිහිලා බලනවා. මෙතන ශාස්ත්‍ර කියන්නේ රාම් ජාස් කියලා කෙනෙක්. රාම් ක්‍රිස්ටින්ගේ අත බලන අතරතුර එයාගේ ෂොප් එකේද අමුතු දේවල් වෙන බව රාම් දකිනවා. ඒ වගේම එයාට බන්ධනය කරලා තියෙන බලවත් යක්ෂයාවත් ඔහු දකිනවා. මේ නිසා ගොඩක් බය වුණු රාම් ඔහුට දුන්නු සල්ලිත් ආපහු ක්‍රිස්ටින්ටයි ක්ලේටයි දීලා ඔවුන්ට ඉක්මනින්ම එතනින් එළියට යන්න කියලා කියනවා. ක්‍රිස්ටින් මොකද වුනේ කියලා ඔහුගෙන් ඇහුවම කවුරු හරි එයාට ශාපයක් කරලා තියෙනවා කියලා ඔහු කියනවා. ක්ලේ ක්‍රිස්ටින්ව ගෙදර එක්කගෙන යන අතරතුර ක්‍රිස්ටින්ව සංසුන් කරන්න උත්සාහ කරනවා. රාම් කියන්නේ මිනිස්සුන්ට බොරු කියලා සල්ලි හොයන වංචාකාරයෙක් නිසා ඔහු කීපේවා එච්චර ගණන් ගන්න එපා කියලා ක්ලේ එයාට කියනවා. එදාරා ගෙදරදී ක්‍රිස්ටින් එයාගේ පූස් පැටියත් එක්ක ඉන්නකොට නිවසේ අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හරියට නිකන් දොර ජනෙල් කඩාගෙන කවුරු හරි ගෙදර ඇතුළට එන්න හදනවා වගේ දෙයක් තමයි එයාට දැනුනේ. ඒ එක්කම තද හුළඟක් එක්ක එකපාරටම ජනෙල් ඇරෙනවා. එයාගේ ගෙදර මොකක් හරි අමනුෂ්‍ය බලවේගයක් ක්‍රියාත්මක වෙන බව එයාට තේරෙනවා. ඒ එක්කම යක්ෂයෙකුගේ සෙවණැල්ලක් එයාට පහර දෙනවා. ඊට පස්සේ ක්ලේ ක්‍රිස්ටින්ගේ තනියට එයාගේ ගෙදරට එනවා. ඔහු ක්‍රිස්ටින් කියන දේවල් විශ්වාස කරන්නේ නැහැ. ඔහු හිතන්නේ ක්‍රිස්ටින්ට කලින්දා පහර දුන්නු සිල්වියා හොරෙන් ගෙදරට එන්නේ නැති කියලායි. ක්ලේ ડોක්ටර් කෙනෙක්ට එන්න කියනවා ක්‍රිස්ටින්ව පරීක්ෂා කරලා බලන්න. ඔහු හිතන්නේ දවස පුරාම මහන්සි වෙලා හිටපු නිසා ක්‍රිස්ටින් ආතතියෙන් ඉන්නවා වෙන්නේ නැති කියලායි. එදාරා ක්‍රිස්ටින් නිදාගෙන ඉන්නකොට මැස්සෙක් කැරකිලා ඇවිත් එයාගේ කට ඇතුළට යනවා. ඒ එක්කම ක්‍රිස්ටින්ට හැරෙනවා. ක්‍රිස්ටින් ආයෙමත් නිදා ගන්න හදනකොට සිල්වියා එයාගේ එහා පැත්තෙන් ඉන්න බව දැකලා එයා හොඳටම බය වෙනවා. සිල්වියා ක්‍රිස්ටින්ට ආයෙමත් පහර දෙමින් එයාගේ මූණ හපා ගන්න හදනවා. ඒ එක්කම එයා ක්‍රිස්ටින්ගේ මූණ පුරාම වමනය කරනවා. ක්‍රිස්ටින් එකපාරටම හැරෙනවා. එයා දැකලා තිබුණේ හීනයක් කියලා එයාට තේරුණා. ක්ලේත් එයා ළඟින්ම නිදාගෙන හිටපු බව එයා දකිනවා. ඊට පස්සේ ක්ලේ ක්‍රිස්ටින්ව එයා වැඩ කරන තැනට එක්කගෙන යනවා. ආයෙමත් නාකි ගෑනුවෙක් පැටලෙන්න එපා කියලා ඔහු එයාට විහිළුවට කියනවා. ක්‍රිස්ටින් එයාගේ ඩෙස්ක් එක ළඟට ඇවිත් වාඩි වුණු ගමන්ම ස්ටූ එතනට එනවා. ඔහු නොදන්න මොකක් හරි දෙයක් ගැන අහන්න තමයි ක්‍රිස්ටින් ළඟට ඇවිල්ලා තිබුණේ. ඉතින් ක්‍රිස්ටින් ඔහුට අවශ්‍ය කාරණේ ගැන තේරුම් කරලා දෙනකොට ක්‍රිස්ටින්ට ඔහුගේ අත පෙනුනේ අර නාකි ගෑනු කෙනාගේ වයසක අත වගේ. ක්‍රිස්ටින් නැගිටලා මේසෙන් අත අහකට ගන්නවා කියලා ස්ටූට හයියෙන් කෑ ගහනවා. ඒ එක්කම ක්‍රිස්ටින්ගේ ෆෝන් එක රින් වෙනවා. එයා ෆෝන් එක ආන්සර් කරනකොටම එයාගේ නහයෙන් ලේ එන්න පටන් ගන්නවා. ඒ එක්කම එයාගේ බොස් එයාට උදව් කරන්න හදනකොට ක්‍රිස්ටින් ඔහුගේ මුළු ඇඟ පුරාම ලේ වමනය කරනවා. කලබලයට පත් වුණු ක්‍රිස්ටින් ඉක්මනටම එතනින් එළියට යනවා. මේ කලබලය අතර ස්ටූ ක්‍රිස්ටින්ගේ මේසයේ තිබුණු ෆයිල් වගේක් කාටවත් නොපෙනෙන්න හොරෙන් අරගන්නවා. ක්‍රිස්ටින් අර වයසක ගෑනු කෙනාව හොයාගෙන යනවා. ක්‍රිස්ටින්ට ඕන උනේ ඇය කීප විදිහටම එයාගෙන් සමාවිල්ල ගන්නයි. ක්‍රිස්ටින් මේ ගෙදරට ගියාට පස්සේ සිල්වියා වෙනුවට මේ ගෙදර හිටියේ එයාගේ මිනිපිරියයි. ඔයා කවදා හරි එයාව හොයාගෙන ඒවි කියලා ආච්චි කිව්වා කියලා එයා ක්‍රිස්ටින්ට කියනවා. සිල්වියාගේ මිනිපිරිය ක්‍රිස්ටින් එක්ක කතා කරන්නවත් කැමති උනේ නැහැ. ඒත් ක්‍රිස්ටින් එයාගෙන් උදව් ඉල්ලලා බගෑපැත් වුණ නිසා එයා ක්‍රිස්ටින්ට ගේ ඇතුළට එන්න ඉඩ දෙනවා. ක්‍රිස්ටින් ඇතුළට ආවට පස්සේ සිල්වියා හම්බෙන්න යන්න ඕන තැන මිනිපිරිය එයාට පෙන්නනවා. මෙතන තව මිනිස්සු කට්ටියකුත් හිටියා. ඔවුන් ඇත්තටම සහභාගී වෙලා හිටියේ සිල්වියාගේ අවමංගල්‍ය උත්සවයට බව වැඩි වෙලාවක් යන කලින් ක්‍රිස්ටින්ට තේරුම් යනවා. ඒ එක්කම ක්‍රිස්ටින්ව සිල්වියාගේ මලමිනිය උඩට ඇදගෙන වැටෙනවා. ක්‍රිස්ටින්ව මිනි පෙට්ටියත් කඩාගෙන බිමට ඇදගෙන වැටෙනවා. සිල්වියාගේ මිනිය ක්‍රිස්ටින්ගේ ඇඟ උඩට වැටෙන අතර මිනියේ තිබුණු ඕජස් ක්‍රිස්ටින්ගේ කටටම වැටෙන ආකාරයත් අපිට මෙතනදී පේනවා. එතන හිටපු මිනිස්සු කීප දෙනෙක් මිනිය අයින් කරන්න උත්සාහ කරනකොට ක්‍රිස්ටින්ගේ හිසකෙස් වගේ සිල්වියාගේ අතේ පැටලිලා කෙස් එක්කම ගැලවිලා ගිහින් සිල්වියාගේ අතට යනවා. සිල්වියාගේ මිනිපිරිය තරහෙන් ඔයාට හොඳ වැඩේ කියලා ක්‍රිස්ටින්ට කියනවා. ක්‍රිස්ටින් ආයෙමත් අර සාත්තර කියන රාම් චාස් කියන කට්ටනියා ළඟට යනවා. ඔහු කියනවා ක්‍රිස්ටින්ට වද දෙන්නේ ලාමියා. එහෙම නැත්නම් කළු එළුවා කියන අමනුෂ්‍ය බලවේගය කියලා. ඉතින් මේ ලාමියා කියන දුෂ්ට ආත්මය පළවෙනි දවස් 3ේදී තමන්ගේ ගොදුරට වද හිංසා කරනවා. ලාමියාගේ ශාපය කරන්නේ කාට හරි අයිති භාණ්ඩයකට ජප කරලා ආයෙමත් ඔහුටම එය ලැබීමට සැලැස්වීමෙන් කියලත් ඔහු ක්‍රිස්ටින්ට කියනවා. ක්‍රිස්ටින්ට මතක් වෙනවා එයාගේ බොත්තමකට සිල්වියා ශාපයක් ජප කරපු බව. රාම් උනත් මේ ශාපලත් බොත්තම දැක්කම ටිකක් බිය වෙනවා. මේ ශාප කරපු බොත්තමේ අයිතිකරු තමන් වෙනකම්ම එයාට ලාමියාගෙන් ගැලවෙන්න බැරි වෙනවා කියලා ඔහු එයාට කියනවා. මේ ශාපයෙන් ගැලවෙන්න විදිහක් නැද්ද කියලා ක්‍රිස්ටින් රාම්ගෙන් අහනවා. මේ යක්ෂයාට බිලි පූජාවක් දුන්නොත් සමහර විට මේකෙන් ගැලවෙන්න පුළුවන් වේවි කියලා රාම් කියනවා. ක්‍රිස්ටින් බිලි පූජාවක් වගේ දෙයක් කරන්න කැමති වුණේ නැහැ. ඒ වෙනුවට මේ ගැන විස්තර තියෙන පොතක් රාම් එයාට දුන්නම එයා ඒක අරගන්නවා. ක්‍රිස්ටින් ගෙදර ඇවිත් අර පොත බල ඉන්නකොට එයාට ආයෙමත් එක ශබ්ද ඇහෙන්න ගන්නවා. ක්‍රිස්ටින්ට ආයෙමත් සැරයක් ලාමියාගේ හැවණැල්ල පේන්න ගන්නවා. ලාමියා ඇයව බය කරමින් ඇය පස්සෙන් ආවා. ක්‍රිස්ටින් නිවසේ උඩ තට්ටුව තියෙන එයාගේ කාමරයට දිව්වත් ලාමියා එයාගේ පස්සෙන්ම ආවා. ක්‍රිස්ටින් කාමරය ඇතුලෙන් ලොක් කරගෙන ක්ලේට කෝල් කරන්න හැදුවත් ඔහු ෆෝන් එක ආන්සර් කරේ නැහැ. ලාමියාගේ කකුලේ කුර දොර අස්සෙන් ක්‍රිස්ටින්ට පේනුණා. ඒ එක්කම සිල්වියා කෑ ගහන රූපයත් එයාගේ ෆෝන් එකෙන් එයාට පේනුණා. ලාමියාගේ හැවණැල්ල එයාව අල්ලා ගන්න හදනකොටම එයා එතනින් යන්තම් පැන ගන්නවා. ක්‍රිස්ටින් ජනේලෙන් පැනලා යන්න උත්සාහ කරත් මේ යක්ෂයා එතනටත් එනවා. මේ යක්ෂයා එයාව අල්ලගෙන කරකවලා බිත්තිය අනිත් කෙරවලට විසික් කරලා දානවා. ක්‍රිස්ටින්ගේ ජීවිතේම විනාශ වෙලා කියලා එයාට හිතෙනවා. කරන්න දෙයක් නැතිකමට එයා පිහියක් අරගෙන එයාගේ සුරතල් පූස් පෙටියට කතා කරනවා. එයා බිලි පූජාවක් විදිහට පූස් පෙටියව මරන්න තීරණය කරනවා. ක්‍රිස්ටින් අඬමින් පූස්
පූස් පෙටියව මරලා දානවා. ක්‍රිස්ටින් පූස් පෙටියව මරලා ගේ පිටිපස්සේ වල දානවා. ඒ එක්කම එතනට ක්ලේ එනවා. ක්‍රිස්ටින්ගේ ඇඳුමේ ලේ තියෙන බව ඔහු දකිනවා. එයාගේ ඇඟේ තක්කලි සෝස් ගෑවුනා කියලා ක්‍රිස්ටින් ක්ලේට කිව්වම ඔහුත් ඒක විශ්වාස කරනවා. එදා රෑ එයාලා ක්ලේගේ ගෙදර ඩිනර් එකට යන්න හිටියේ. ඒ වුණාට ක්‍රිස්ටින් මේ දවස්වල ඇති වුණු ප්‍රශ්න නිසා ඩිනර් එක කල් දාමු කියලා ක්ලේ එයාට කියනවා. ක්‍රිස්ටින් යක්ෂයා වෙනුවෙන් බිලි පූජාවක් කරපු නිසා යක්ෂයා ආයේ එයාට කරදර කරන එක නැහැ කියලා ක්‍රිස්ටින් හිතුවා. දැන් ප්‍රශ්නයක් නැහැ. ඩිනර් එක කල් දාන්න ඕනේ නැහැ. අද මෙයාමු කියලා ක්‍රිස්ටින් ක්ලේට කියනවා. ක්‍රිස්ටින් ලස්සන ගවුමක් එහෙම ඇඳගෙන ඩිනර් එකට යන්න ලෑස්ති වුණා. ක්ලේ එයාගේ අම්මව තාත්තවයි ක්‍රිස්ටින්ට අඳුන්වලා දෙනවා. ක්ලේගේ අම්මා නම් ක්‍රිස්ටින්ට එච්චර කැමති පාටක් පෙන්වන්නේ නැහැ. එයා ක්‍රිස්ටින් ගෙනාපු කේක් එකත් ඕනාවට පාට වගේ අරගෙන ගේ ඇතුළට ගියා. මේ ගෙදර පූසෙක් හිටියා. ඌ ක්‍රිස්ටින්ව දැක්ක ගමන් අමුතු විදියට කෑ ගහන්න ගත්තා. ගෙදර පූසා ක්‍රිස්ටින්ව දැක්ක ගමන් මෙහෙම අමුතු විදියට කෑ ගහන්නේ ඇයි කියලා ක්ලේගේ අම්මටත් හිතා ගන්න බැරි වෙනවා. හැමෝම රෑ කෑම ගන්න අතරේ ක්ලේ ක්‍රිස්ටින් ගැන වර්ණනා කරලා කතා කරනවා. ඒත් ක්ලේගේ අම්මා නම් ඒවා එච්චර ගණන් ගත්තේ නැහැ. ක්‍රිස්ටින් බෑන්ක් එකක ඔෆිස් කෙනෙක් විදියට වැඩ කරනවා කියලා එයාගේ රස්සාව ගැන පොඩි විස්තරයකුත් ඔවුන් එක්ක කතා කරනවා. ඒ වුණාට ක්ලේගේ අම්මගේ අවධානය ගන්න නම් තාම එයාට බැරි වුණා. කොහොම හරි ක්‍රිස්ටින් එයාගේ පවුල ගැන විස්තර ඇත්තම කියනවා. එයාගේ අම්මගේ බේබදුකම නිසා එයා පොඩි කාලේ ඉඳන්ම දුක් විඳ හැටිත් කිව්වා. ක්‍රිස්ටින් නැත්ත කතා කරපු නිසා ක්ලේගේ අම්මාට ක්‍රිස්ටින් ගැන පැහැදීමක් ඇති වුණා. මගේ තාත්තාගේ බේබදුකම නිසා අපිත් ඒ කාලේ ගොඩක් දුක් විඳා කියලා ක්ලේගේ අම්මා ක්‍රිස්ටින්ට කිව්වා. තමන්ගේ පවුලේ ඇත්ත තත්ත්වය කතා කරන්න තරම් එඩිතර වීම ගැන ඇය ක්‍රිස්ටින්ට ප්‍රශංසා කරා. ක්ලේගේ පවුලේ හැමෝම ක්‍රිස්ටින් එක්ක කතා බහ කරමින් විනෝද වුණා. ක්ලේගේ අම්මා ක්‍රිස්ටින් ගෙනාපු කේක් එකෙන් කෑල්ලක් ගන්න අමතක කරෙත් නැහැ. හදිසියෙම ක්‍රිස්ටින්ට ලාමියාගේ ශබ්දය ආයෙමත් ඇහෙන්න ගන්නවා. ඔයාට මොකක් හරි සද්දයක් ඇහුණාද කියලා ක්‍රිස්ටින් ක්ලේගෙන් අහනවා. මට මොකුත් ඇහුන්නේ නැහැ කියලා ක්ලේ කියනවා. ක්‍රිස්ටින් කේක් කෑල්ලක් ගන්න හදනකොටම කේක් එක ඇතුලෙන් සිල්වියාගේ ඇහැක් මතුවෙනවා. ක්‍රිස්ටින් ගෑරප්පුව අරන් ඇහැට අනිනවා. ඒ එක්කම ප්ලේට් එක පුරාම ලේ ගලාගෙන යනවා. ක්‍රිස්ටින්ට එක එක විකාර දේවල් පේන්න ගත්තත් එයා ක්ලේගේ දෙමව්පියන් ඉස්සරහා මුකුත් උනේ නැති ගානට සාමාන්‍ය විදියට ඉන්න උත්සාහ කරා. ක්ලේගේ අම්මා ක්‍රිස්ටින්ගෙන් ප්‍රශ්නයක් අහපුවම එයා උත්තර දුන්නේ අහන දෙයට නෙමෙයි. ක්‍රිස්ටින් මොකක් හරි අවුලකින් ඉන්න බව ක්ලේට තේරෙනවා. කොහොම හරි ක්‍රිස්ටින් කේක් එකෙන් කෑල්ලක් අමාරුවෙන් කනවා. ඒ එක්කම කැස්සක් එක්ක එයාගේ කටෙන් මැස්සෙක් එළියට පනිනවා. මේක දැක්ක ගමන් ක්ලේගේ අම්මයි තාත්තයි අප්පිරියාවෙන් කන එක නවත්තලා ක්‍රිස්ටින් දිහා පිළිකුලෙන් වගේ බලාගෙන ඉන්නවා. මේ අතර ක්‍රිස්ටින්ට දොර ළඟින් මහ ලොකු ශබ්දයක් ඇහෙන්න ගත්තා. ඉවසගෙන ඉන්න බැරිම තැන වීදුරක් ඒ පැත්තට විසි කරලා මට මගේ පාඩුවේ ඉන්න දීපන් කියලා ක්‍රිස්ටින් හයියෙන් කෑ ගැහුවා. ක්ලේ එයාව සංසුන් කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ එයාට එතනින් යන්න ඕනා කියලා ක්‍රිස්ටින් ක්ලේට කියනවා. එහෙම කියලා එයා එතනින් පිටත් වෙලා යනවා. ක්ලේගේ අම්මා ක්ලේට කියනවා එයා පස්සෙන් යන්න එපා. මේ කෙල්ලට මොකක් හරි ලෙඩක් තියෙනවා කියලා. ක්‍රිස්ටින් කෙලින්ම ගියේ රාම්ජාස්ව හම්බෙන්නයි. මම ඔයා කීප විදියට කරා. ඒ වුණාට වැඩක් උනේ නැහැ කියලා ඇය ඔහුට තරහෙන් කියනවා. රාම්ජාස් කියනවා අපි මේ ගනුදෙනු කරන්නේ බලවත් බලවේගයක් එක්ක නිසා අපිට හරියටම කියන්න බෑ අපි කරන දේවල් හරියටම හරියයි කියලා. රාම් ක්‍රිස්ටින්ට කියනවා එයා දන්න ගෑනු කෙනෙක් ඉන්නවා එයාගෙන් උදව්වක් ගන්න බලමු කියලා. ක්‍රිස්ටින් ඔහුව තවදුරටත් විශ්වාස කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ වුණාට තුන්වෙනි දවසෙන් පස්සේ ලාමියා ඇයව හොයාගෙන එනවා කියලා රාම් ඇයට ආයෙත් සැරයක් මතක් කරලා දෙනවා. මේ යක්ෂයා එලවා දමන්න පුළුවන් ඒ ගෑනු කෙනාට විතරයි. එයාගේ ජීවිතයත් අවදානමකට අරගෙන එයා මේ වැඩේ කරන නිසා එයාට වැඩිපුර මුදලක් ගෙවන්න වෙයි කියලාත් ඔහු ක්‍රිස්ටින්ට කියනවා. ක්‍රිස්ටින් ආනවා එයාගේ ගාන කීයද කියලා. එයාට ඩොලර් 10000ක් ගෙවන්න වෙනවා කියලා රාම් ක්‍රිස්ටින්ට කියනවා. ක්‍රිස්ටින් පහුවෙන්දා උදේම වැඩට ගිහින් එයාගේ බොස්ව හම්බෙලා එයාට ඩොලර් 10000ක ඇඩ්වාන්ස් මුදලක් දෙන්න පුළුවන්ද කියලා අහනවා. කොහොම හරි බොස් කියනවා එයාලගේ වැදගත් ක්ලයන්ට් කෙනෙක්ගේ ගනුදෙනුවක් අවලංගු වෙලා තියෙන නිසා එයාලගේ බැංකුව මේ වෙලාවේ ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නේ කියලා. කොටින්ම කියනවා නම් ඔයාට උසස් වීම ලැබෙන එකත් ෂුවර් නෑ කියලා ඔහු ක්‍රිස්ටින්ට කියනවා. ක්‍රිස්ටින් කෙලින්ම ගෙදර ගිහින් එයාට විකුණන්න පුළුවන් වටිනා කියන හැම බඩුවම එකතු කරන්න පටන් ගන්නවා. ක්‍රිස්ටින් ගබඩා කාමරේ බඩු මුට්ටු එකතු කර කර ඉන්නකොට සිල්වියාගේ ආත්මය ආයෙමත් එයාට පහර දෙන්න පටන් ගන්නවා. ක්‍රිස්ටින් යකඩයක් සිල්වියාගේ ඔලුවට අතාරිනවා. ඒ එක්කම සිල්වියා අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ක්‍රිස්ටින් මේ බඩු ටික උකස් කරනවා. ඒත් එයාට අවශ්‍ය කරන මුදල එයාට හොයාගන්න බැරි වෙනවා. ක්‍රිස්ටින් සල්ලි හොයාගන්න විදියක් නැතුව අඬ ගෙදරට වෙලා ඉන්නවා. ක්ලේ ක්‍රිස්ටින්ව හම්බෙන්න එතනට එනවා. ක්ලේ ක්‍රිස්ටින්ට කියනවා මම රාම්ජාස්ව නම් විශ්වාස කරන්නේ නැහැ. ඒ වුණාට ඔයා නිසා මම යාට සල්ලි ගෙවලා ආවේ කියලා. ක්ලේට ඕන උනේ ක්‍රිස්ටින්ට කොහොම හරි උදව් කරන්නයි. මොකද ඔහු ඇත්තටම ක්‍රිස්ටින්ට ආදරය කරන නිසා. ඊට පස්සේ ක්‍රිස්ටින් රාම්ජාස්ව හම්බෙන්න ඔහුගේ ගෙදරට යනවා. රාම් ෂෝන් සෑන්ඩීනාව ක්‍රිස්ටින්ට අඳුන්වලා දෙනවා. එයා මීට කලින් අමනුෂ්‍යාත්මක වැඩ කටයුතු කරලා එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්. ෂෝන් සෑන්ඩීනා ක්‍රිස්ටින්ට කියනවා එයා තරුණ කාලයේදීත් ලාමියාගෙන් ළමෙක්ව බේරගන්න හැදුවත් එයාට ඒක කරගන්න බැරි වුණා කියලා. මේ වතාවේදී කොහොම හරි ලාමියාව පරාජය කරලා ක්‍රිස්ටින්ව බේරගන්නවා කියලා එයා ක්‍රිස්ටින්ට කියනවා. මේ ගෑනු කෙනා ක්‍රිස්ටින්වයි රාම්වයි විශේෂ කාමරයකට අරගෙන යනවා. එයාලා තුන්දෙනා මේසයක් ළඟ වාඩි වෙනවා. යාගේ පටන් ගන්න කලින් ෂෝන්ගේ ගෝල බාලයෙක් එළුවෙක්ව එතනට අරගෙන එනවා. ෂෝන් පැහැදිලි කරනවා මුලින් එළුවා යොදාගෙන යක්ෂයාව එළුවාගේ ශරීරයට කොටු කරගන්න ඕන කියලා. ඊට පස්සේ එළුවාගේ බෙල්ල කපලා බිලි පූජාවක් කරලා යක්ෂයාව පන්නලා දාන්න ඕන කියලාත් කියනවා. එයාලා යාගේ පටන් ගන්නවා. රාම් කියනවා ෂෝන් සෑන්ඩීනා කරන දේවල් විශ්වාසයෙන් කරන්න. එහෙම නැත්නම් මේ වැඩේ සාර්ථක වෙන එකක් නෑ කියලා. ක්‍රිස්ටින් ඔහු කීප විදිහටම විශ්වාසයෙන් මේ යාගයට සහභාගී වෙනවා. ආත්මයන් මෙතනට එනකම් ෂෝන් ගායනා කරමින් යාගය පවත්වනවා. ඒ එක්කම එක එක ආත්මවල් කාමරය ඇතුළට එන්න පටන් ගන්නවා. ඒ වුණාට ලාමියාගේ භූතාත්මය තවම එතනට ඇවිත් තිබුණේ නෑ. ෂෝන් මේ ආත්ම ටික එලවලා දානවා. ටික වෙලාවකට පස්සේ ක්‍රිස්ටින්ට දැනෙනවා ලාමියා එතනට එනවා කියලා. ඒ එක්කම ලාමියා ෂෝන්ගේ ශරීරයට ඇතුළු වෙනවා. රාම්
ජාස් ලාමියාගෙන් අහනවා ඌට මොනවද ඕනේ කියලා. යක්ෂයා කියනවා ඌට ක්‍රිස්ටින්ගේ ආත්මය ඕනා කියලා. ඊට පස්සේ ලාමියා වැහිලා ඉන්න ෂෝන් ක්‍රිස්ටින්ව අල්ලන්න හදනකොටම ක්‍රිස්ටින් එයාගේ අත එළුවාගේ ඔළුව උඩින් තියෙනවා. ලාමියා එළුවාගේ ඇඟට ඇතුල් වෙනවා. ඒ එක්කම ෂෝන්ගේ සහායකයා මිලෝෂ් එළුවාව මරණ පිහියකුත් අරගෙන එළුවා ළඟට එනවා. ඒත් යක්ෂයා වැහිලා හිටපු එළුවා මිලෝෂ්ගේ අත හපා කනවා. ඊට පස්සේ ඌ මිලෝෂ්ගේ ඇඟට වැහෙනවා. යක්ෂයා වේශ වෙලා හිටපු මිලෝෂ් ක්‍රිස්ටින් පස්සේ පන්නනවා. රාම්ජාස් ඔහුව නවත්තන්න උත්සාහ කරනවා. යක්ෂයා රාම්ටත් පහර දෙනවා. අන්තිමට ලාමියා ක්‍රිස්ටින් ළඟට ගිහින් ක්‍රිස්ටින්ගේ බිලි පූජාව ඌ පිළිගත්තේ නැහැ කියලා මැරුණු පූසාව වමනය කරලා එළියට දානවා. රාම්ජාස් කොහොම හරි ෂෝන් සැන්ඩිනාව ඇහැරව ගන්නවා. ෂෝන් කොහොම හරි යක්ෂයාගේ ආත්මය මිලෝෂ්ගේ ශරීරයෙන් එළවනවා. ක්‍රිස්ටින් ෂෝන්ට ස්තුති කරනවා. ඒ එක්කම ෂෝන්ට හાર્ට් ඇටැක් එකක් හැදිලා එයා බිම ඇදගෙන වැටෙනවා. රාම්ජාස් ෂෝන් බේර ගන්න උත්සාහ කරත් වැඩක් උනේ නැහැ. ඊට පස්සේ ෂෝන්ගේ මල සිරුර එතනින් එළියට අරගෙන යනවා. රාම්ජාස් ක්‍රිස්ටින්ට කියනවා ෂෝන් ලාමියාව එළවුවට ඌ ආයෙ එන්න පුළුවන් කියලා. මොකද ලාමියාගේ ශාපය කරපු බොත්තම තාම අයිති ක්‍රිස්ටින්ට නිසා ඌ ආයෙමත් ක්‍රිස්ටින්ව හොයාගෙන එනවා කියලා ඔහු ඇයට කියනවා. ක්‍රිස්ටින්ට දැන් කරන්න තියෙන්නේ මේ ශාපලත් බොත්තම කාට හරි තෑග්ගක් විදියට දෙන එක විතරයි කියලා රාම් ක්‍රිස්ටින්ට කියනවා. එහෙම කියලා මේ බොත්තම ලියුම් කවර් එක දාලා ක්‍රිස්ටින්ට දෙනවා. ඊට පස්සේ ක්‍රිස්ටින් ක්ලේ එක කාර් එකේ ගෙදර යනකොට එයාගේ අතින් බොත්තම තිබුණු ලියුම් කවරේ වැටෙනවා. එතන තවත් ලියුම් කවර වගේක් තිබුණා. කොහොම හරි ක්‍රිස්ටින්ට ඒ ලියුම් කවරේ ආපහු හම්බ වෙනවා. ක්‍රිස්ටින් ගෙදර යන කලින් ක්ලේට කියනවා හෙට වෙනකොට මේ සේරම ප්‍රශ්න ඉවර වෙයි. පහුවෙන්දා නිවාඩුවට කොහේ හරි යමු කියලා උදේට එයාව හම්බ වෙන්න ස්ටේෂන් එක ළඟට එන්න කියලා ක්‍රිස්ටින් ඔහුට කියනවා. දැන් මේ බොත්තම තෑග්ගක් විදියට කාටද දෙන්නේ කියලා මුළු රෑ පුරාම ක්‍රිස්ටින් කල්පනා කර කර හිටියා. අන්තිමට ස්ටූට මේ බොත්තම තෑගි දෙන්න එයා සැලසුම් කරනවා. ඒ වුණාට අන්තිම මොහොතේදී ක්‍රිස්ටින්ට ඒක කරගන්න හිත දුන්නේ නැහැ. ක්‍රිස්ටින්ට අදහසක් එනවා. එයා ආයෙමත් යනවා රාම්ජාස්ව හම්බ වෙන්න. ක්‍රිස්ටින් ඔහුගෙන් අහනවා මේ ශාපලත් බොත්තම මැරුණු කෙනෙකුට තෑගි කරන්න බැරිද කියලා. ඒ ගැන විස්තර හොයලා බලලා ඔහු කියනවා එහෙම කරන්නත් පුළුවන් කියලා. ඊට පස්සේ ක්‍රිස්ටින් කෙලින්ම යන්නේ කනත්තට. ක්‍රිස්ටින් සිල්වියාගේ මිනිවල හාරලා මිනි පෙට්ටිය කඩලා සිල්වියාගේ මිනිය එළියට ගන්නවා. සිල්වියාගේ අතේ ලියුම් කවරේ හිර කරලා තියන ක්‍රිස්ටින් මුලින්ම උත්සාහ කරනවා. කොහොම හරි ක්‍රිස්ටින් ෂවල් එකකින් සිල්වියාගේ කට ඇරලා එයාට මෙච්චර දවසක් අයිති වෙලා තිබුණු මේ බොත්තම දැන් ඉඳන් අයිති සිල්වියාට කියලා කෑ ගහලා කියලා සිල්වියාගේ උගුරටම මේ ලියුම් කවරේ ඕබනවා. වැස්සට මිනිවල වතුරෙන් පෙරලා තිබුණු නිසා ක්‍රිස්ටින්ව සිල්වියාගේ මල සිරුරත් එක්කම වතුර වලේ ගිලෙන්න ගන්නවා. කොහොම හරි මේ මිනිවලෙන් එළියට එන්න ක්‍රිස්ටින්ට පුළුවන් වෙනවා. පහුවෙනිදා උදේම ක්‍රිස්ටින් ක්ලේව හම්බ වෙන්න ස්ටේෂන් එකට යන්න ලෑස්ති වෙනවා. මේ අතරේ ක්‍රිස්ටින්ට බොස්ගෙන් වොයිස් මැසේජ් එකක් හම්බ වෙලා තිබුණා. ඒකේ තිබුණේ ස්ටූ ක්‍රිස්ටින්ගේ ක්ලයන්ට් කෙනෙක්ගේ ෆයිල් එකක් හොරෙන් අරගෙන වෙන බැංකුවකට දීලා අහුණු නිසා ඔහුව රස්සාවෙන් අයින් කරා කියලායි. ඒ නිසා ආයෙමත් ඇසිස්ටන්ට් මැනේජර් පෝස්ට් එක ක්‍රිස්ටින්ට දෙන්න තීරණය කරා කියලාත් ඔහු කියලා තිබුණා. ඊට පස්සේ ක්‍රිස්ටින් ස්ටේෂන් එකට ඇවිත් හැම ප්‍රශ්නයක්ම විසඳුණා කියලා සතුටින් ක්ලේට කියනවා. ඒ එක්කම ක්ලේ බොත්තම තිබුණු ලියුම් කවරේ ආයෙමත් ක්‍රිස්ටින්ට දෙනවා. එදා ක්‍රිස්ටින් අතින් ලියුම් කවරේ බිම වැටුණු වෙලේ බොත්තම තිබුණු ලියුම් කවරේ වෙනුවට එයා වැරදිලා අරන් තිබුණේ කාසියක් තිබුණු ලියුම් කවරයක්. බයටපත් වෙන ක්‍රිස්ටින් පස්සෙන් පස්සට ගිහිල්ලා රේල් පාරට ඇදගෙන වැටෙනවා. ඒ එක්කම පොළොව පලාගෙන ලාමියා ක්‍රිස්ටින්ව අපායට ඇදගෙන යනවා. ක්‍රිස්ටින් ක්ලේගෙන් උදව් ඉල්ලුවත් ඔහුට කිසිම දෙයක් කර කියා ගන්න බැරුව ඔහු බලාගෙන ඉන්නවා. ෆිල්ම් එකේ කතාව මෙතනින් ඉවර වෙනවා. මේ වගේ තව මූවි රිවිව් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. අපි අලුත් කතාවකින් ආයෙමත් හම්බ වෙමු.